හරි. ඉතින් කොහොමද? ඉතින් ඔන්න මම හිතනවා කලින් වීඩියෝ දෙකම බලන්න ඇති. ඒ දෙක තමයි ව්‍යාපාරයක මූල්‍ය ප්‍රකාශන, අනිත් එක තමයි ගැළපුම් සහිත මූල්‍ය ප්‍රකාශන. ඉතින් ටියුට් එක ගෙන්නගෙන බලන්න ඇති. එයාලට දැන් ටියුට් 3ක් ඇවිල්ලා ඇති. එයාලා ටියුට් 2ක් ඉවර කරලා තමයි මේ වීඩියෝ එකට ඇවිල්ලා තියෙන්නේ. කවුරු හරි මේ වීඩියෝස් බලලා නැත්නම් කලින් දෙක දැම්ම ගිහිල්ලා මේ දෙක බලලා මෙතනට එන්න ඕනේ. ඒ දෙකේ මේ පාඩම පිළිබඳ නොමිලේ සම්පූර්ණයෙන්ම විස්තර කරලායි තියෙන්නේ. හරිද? ඒවා අපි ආයෙ කතා කරන්න යන්නේ නැහැ. ඒකේ කතා කරන්න තියෙන්නේ. ඒ දෙක බලපු නැති කෙනෙක් ඉන්නවනේ ඒක බලලා මෙතන. හරි. වැඩි කතා ඕනේ නැහැ. දැන් අද ඇවිල්ලා තියෙන්නේ පාස් පේපර් එක 4 වෙනි සහ 5 වෙනි පාඩමට අදාළව මොනවාද ගණන් ඇවිල්ලා තියෙන්නේ. ලකුණු 8ක ගාණක් හදන්න තමයි ඔයත් එක්ක ඇවිල්ලා තියෙන්නේ. ලකුණු 8ක්. ලකුණු 8ක් කියන්නේ මාරම වැදගත්. ලකුණු 8ක ගාණක් ඔයත් එක්ක හදන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව මේ ගාණ මොකක්ද කියලා බලමු. මේ ගාණ තමයි පාස් පේපරේ 7 වෙනි ප්‍රශ්නේ හැමෝම අමාරුයි කියන 3 වෙනි කොටස අවුරුද්ද මොකක්ද? අවුරුද්ද කියන්නේ කවද? මේක තමයි 2023 ගාන. 2023 ගාන 2024 අවුරුද්දේ තමයි තිබ්බේ. ටග් ගාලා දුවලා ගිහිල්ලා ටියුට් එක ගෙන්න ගත්තේ නැති කට්ටිය පාස් පේපරේ ඩවුන්ලෝඩ් කරලා හෝ වෙන කොහෙන් හරි හොයාගෙන පාස් පේපර් පොතක් තියෙනවා නම් හරි ලාගට ගන්න. ටියුට් එක තියෙන කට්ටිය එයාලට ඉඩ දීලා ඇති. එයාලට ගාන හදන්නත් වෙනම කොළ දාලා ඇති. ඒ කොළ දෙකට යන්නේ. හරිද? එහෙම නැති කට්ටිය දැන් ඉස්සල්ලාම ගන්න කට් පේපර් දෙකක්. කට් පේපර් දෙකක් ගන්න. ඊට පස්සේ තව ඕනි මෙයාට කට් පේපර් දෙකකුයි අඩි රූලකුයි කළුයි නිලුයි පෑන් දෙකකුයි. අනිවාර්යෙන් ගන්න ඕන. කළු සහ කළු හෝ නෙවෙයි කළු සහ නිල්. ටග් ගාලා මේ ටික ළඟට ගන්න. පාස් පේපරේ ඕනි මේ ගාන පෙළ ගන්න ඕනි. කට් පේපර් දෙකක් ඕනි අඩි රූලක් ඕනි කළු සහ නිල්. හරි. ටියුට් එක තියෙන කට්ටිය ඔහොමම ඉන්න. එයාලගේ ගාන තියෙන එහා පැත්තේ එයාලට බලලා ගාන හදාගෙන යන්නයි තියෙන්නේ. හරිද? මම එයාලට වෙනම කොළ ටිකක් print කරලා එවන්නම්. එයාලා ඒක බලලා තමයි හදන්නේ. හරි. දැන් ඔන්න මම හිතනවා ඔයාලා කට් පේපර් කොළ දෙකක් ගන්නද? ටියුට් එක තියෙන කට්ටිය බලන්න ටියුට් එකේ ඇති කොළ ටිකක් ඒ කොළ වලින් දෙකක් ගන්න. ඒ කොළ දෙක අරන් ගාන හදන්න පටන් ගන්න. දැන් එන්න ආකෘතියට යන්න. දැන් බලන්න ඔයා ගත්ත ගාන ඉස්සල්ලාම තියෙන්න ඕනි දුමින්දගේ සිල්ලර වල ව්‍යාපාරය. වෙන පාස්පෝර්ට් එකක් එහෙම ගන්න එපා. අපි හදන්නේ දුමින්දගේ සිල්ලර වල ව්‍යාපාරයේ 2023 ගාන මේ. හරිද? ආයෙ පාරක් චෙක් කරන්න ඕනි. හරි? එහෙනම් යන් ගන්න. ඉස්සල්ලාම ඔයා කරන්න ඕනි ආකෘතිය ගහ ගන්න ඕනි. දැන් එක කොලයක් ගන්නවා ඉස්සල්ලා. ඒකේ ගහ ගන්න. රූල් 3ක් විතර උඩින් තියලා ගහ ගන්න මෙන්න මෙහෙම. පල්ලෙහාට රූල් 3යි. හරිද? ෂුවර් එකට මෙන්න මෙතන කෑල්ල මදි වෙනවා. එක්සෑම් ෂීට් එකක් ගත්ත කෙනෙක්ට නම්. අපි හොඳට මතක තියාගන්න කට් පේපරේ එක්සෑම් ෂීට් එකේ වෙනසක් තියෙනවා. හොඳට මේ දෙක වෙනස. එක්සෑම් ෂීට් තියෙන කෙනෙක් නම් මාරම වැදගත්, මාරම හොඳයි. කට් පේපර් තිබ්බත් අවුලක් නැහැ. නමුත් ඔයා එක්සෑම් ෂීට් වලින් තමයි ගාන හදන්න හුරු වෙන්නේ. ඇයි? කට් පේපර් වල හදලා ගියාට එක්සෑම් ෂීට් වලයි ඔයාලට ගාන හදන්න වෙන්නේ. මම එක්සෑම් ෂීට් එක ආකෘතියට තමයි ටියුට් එක ගත්ත කට්ටියට කොළ දීලා තියෙන්නේ. අනිත් කට්ටියත් කඩෙන් ගන්න පුළුවන් එක්සෑම් ෂීට්. එහෙම බණ්ඩයක් තියෙන කෙනෙක් ඉන්නවද තුනේ නැත්නම් කට් පේපර් එක අපි හදමු. ඊළඟ වීඩියෝ එක බලනකොට ඔය එක්සෑම් ෂීට් බණ්ඩයක් ගෙනලා තියාගන්න. ගණන් ටික හදන්න දෙපේ බලාගෙන. හරි? එතකොට ඔයාලට විභාගෙනම සූදානම් වෙන්න පුළුවන්. හරිද? ඔන්න ඔහොමයි කතන්දරේ. මේ විදිහට ගහගෙන මෙතන ගහගන්න අනිත් කොලේ අරන් මූල්‍ය තත්ත්ව ප්‍රකාශනෙට. හරිද? තවරුදු 3ක්. හරි. වැඩි හරි. ඊට පස්සේ බබාට නමක් තියන්න ඕනේ. බබා නෙමෙයි. මූල්‍ය ප්‍රකාශන දෙකේ නම මොකද්ද? මේක තමයි ගාන දින බලන්න. අවශ්‍ය වන්නේ දුමින්දගේ ව්‍යාපාරයේ 2023 12:31 දිනෙන් අවසන් වර්ෂය සඳහා ලාභ වල ප්‍රකාශන. මේක තමයි මාතෘකාව. ගාන බලලා අපි ලියන්නේ. දුමින්දගේ ව්‍යාපාරය. ව්‍යාපාරයේ 2023 12:31 දිනෙන් අවසන් වර්ෂයේ
ලාභ හෝ අලාභ ප්‍රකාශනය. අපි මේක හදන්නේ රුපියල් වලින් මතකද මේක දාන්න. හරිද? ඔය තියාගෙන ඉන්න ඕනේ. ඊට පස්සේ මේක කරන්නේ. මේක නම් මොකද්ද? ආයන්න 2023 12:31 දිනට මම කියලා දෙන්නම්කෝ මොකද්ද මේ කියලා. ඔය අපි කතා කරා කලින් ගණන් වලදී. කලින් ටියුට් එකේදී ගණන් හදුවේ නෑ. දැන් මේ ගණන් හදන්නේ. දුමින්දගේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය එකත් රුපියල් මෙතනට නිකන් කරාද? දැන් බලන්න මම මතකද කිව්වා ලාභ හෝ අලාභ ප්‍රකාශනය හදන්නේ කිසියම් නිශ්චිත වර්ෂයකට. ඒ කියන්නේ දිනෙන් අවසන් වර්ෂයේ. මේක ඇතුලේ තියෙන්නේ මුළු වර්ෂයට අදාළ ටික. උපජිත සංකල්පයට අනුව තේරුණා. මේක එන්නේ දිනට 2023 12:31 දිනට. හොඳට මතක වෙනස මොකද්ද? මේක අවසන් වර්ෂයටම මේක දිනකට. හරි? මූලික ප්‍රකාශනය. මේක ගාන බලලා ලියන්න නම. මේ ටික ලියනකොට ලකුණක් දෙනවා. මේ රෝල් ටික ගහලා මේව කරන එකට. මේක අතුලේ තියෙන ටික පුරවන්න ඕනේ දැන්. හරි. අපි ඉස්සරහට. ඉස්සල්ලාම ඔයාලට මතක ඇති මම මේ පිළිවෙලට කතා කරා කලින් වීඩියෝස් එකේ බලන්න ගිහිල්ලා බලමු නැති කෙනෙක්. ඉස්සල්ලාම මෙතන ලියන්න ඕනේ විකුණුම් වගේත් එක ලියාගෙන යන්න. අඩු වෙනවා විකුණුම් පිරිවැය. දැන් මේව කටපාඩමින් ලියවෙන්න. විකුණුම් පිරිවැය හැදෙන්නේ කොහොමද? ආරම්භක තොගය ධන ගැනුම්. මෙතනට ගෙනීමේ තුලී තිබ්බොත් පැටවීමේ තුලී තිබ්බොත් එකතු කරන් ඉඩ තියලා පල්ලයට එනවා. ආපසු යවුම් තිබ්බොත් අඩු කරනවා. ආපසු යවුම් බොහෝ දුරට ඔයාලට නැති වෙන්නත් පුළුවන් තිබ්බොත් අඩු කරනවා. නැති වුණොත් බිඳුව දාන්න එච්චරයි. ඊට පස්සේ මෙතන එනවා විකිණීම සඳහා මොනා කරපෙකේද? ඉදිරිපත් කළ තොගයේ පිරිවැය. ඊට පස්සේ එනවා අවසන් තොගය අඩු කරනවා. අවසන් තොගය මෙතනින් අඩු වෙනවා. හරි අවසන් තොගය මෙතන දෙවල් රෝල්ට එන්නේ. එහා පැත්තට යනවා විකුණුම් පිරිවැය. විකුණුම් පිරිවැය කියන්නේ අර ඉන්න නෙමෙයි. විකුණුම් වලින් විකුණුම් පිරිවැය අඩු වුණාට පස්සේ එනවා දල ලාභය එකතු වෙනවා වෙනත් ආදාය. මේවා මේ ගණන් 10 හදපුවාට පස්සේ මතක නැති කෙනෙක් ඉන්නවනම් මේ මම මේ මතකෙන්නේ කියන්නේ ආකෘතිය මතක නැති කෙනෙක් ඉන්නවා මේ ගණන් 10 හදන්න වගේත් එක්ක. හදපු ගමන් 10 නෙමෙයි මේක අලුතෙන් බලන කෙනෙක් නම් ඉස්සරහට ගණන් අලුතෙන් ඇඩ් වෙලා තියෙයි. අලුතෙන් හදන්න ඔයාලට මේක මතක තියෙනවා. මතක දෙනෙක් ඉන්නවනම් මේක පාඩම් කරලා හොඳ අවබෝධයෙන් මම කලින් වීඩියෝස් වල මේවා එන්නේ කොහොමද කියලා කියලා දීලා තියෙනවා. හයි කියන්නේ. හරි? ගිහිල්ලා බලන්න නැති කෙනෙක් ඉන්නවා. වෙනත් ආදායම් තියෙන එකතු කරනවා. ඊට පස්සේ මෙතනට දාන්න වියදම් ටික බෙදා හැරීමේ වියදම් වර්ගීකරණයත් මතක් කරා ඔයාලට. ඒ නේම ටික දැම්මා. මෙතනට ගන්න පරිපාලන වියදම. අපි දන්නේ මොනවයිද කියලා. මාතෘකාව දන්නවා. ඊට පස්සේ මූල්‍ය වියදම්. ඊට වෙනත්. ඊට පස්සේ සුද්ධ ලාභය අන්තිමට ගන්නවා. ඊට පස්සේ මම මෙන්න මෙතනින් වෙන ඉඩක් තියාගන්නවා. පෙර වැඩක් ආවොත් එහෙම ගාන හදලා පෙන්නන්න ඔයාලට. ඔයත් මෙන්න මෙතන ඉතිරි කොලයි. ඉතිරි ටික වෙන් කරගන්න මේ විදිහට මම වගේ. ඔය කොටුවක් ගහන්න ඕනේ නැහැ. ඒතර පල්ලහැට මම ඔයාලට පැහැදිලිව මේ වෙන්නේ. මෙතන එනවා ජංගම නොවන වත්කම්. ජංගම වත්කම්. ඊට පස්සේ හිමිකම
මේවා මේ එන ඒවා දාන්න තියෙන ගාන හදද්දි මම ඔයාලට පැහැදිලි කරනවා. ඊට පස්සේ ජංගම නොවන වගකීම්. ඊට පස්සේ ජංගම වගකීම්. ඊට පස්සේ මතක ඇති සමීකරණයේ විදිහටම මුළු වත්කම් ටික සමාන වෙන්න ඕන අන්තිමට හිමිකම හැදිලෙන් ටිකයි මුළු වගකීම් ටිකට. මුළු වත්කම් සමානයි ජංගම නොවන ධන ජංගම, මුළු වගකීම් සමානයි ජංගම නොවන ධන ජංගම. ඔන්න ආකෘතිය මේ ටික මතක තිබිය යුතුමයි. ගණන් හදන්නයි මේක මතක් වෙන්නේ. මගෙත් එක්ක දැන් ඔන්න ඔයා මෙතනට එන්න ඇති. ඊට පස්සේ අපි ඉස්සල්ලාම යන්නේ මොකටද ගණන් හදද්දී? ඉස්සල්ලාම යන්නේ අතිරේක තොරතුරු වලට. බලන්න අතිරේක තොරතුරු. 2023 12:31 දිනට අවසන් තොගය 88000යි. 88000 ගේනවා අවසන් තොගය කියන මෙන්න මේ වරහන්ට දෙවෙනි තීරණය. මං ගෙනාවා දාන්න. හොඳට මතක තියාගන්න ව්‍යාපාරයක අන්තිම තොගය කියන්නේ ඒ අවුරුද්දේ බඩු විකිනිලා නෑ, ඉතිරි වෙලා. එහෙනම් අන්තිම තොගය මොකද්ද? අපි ළඟ තියෙන වත්කමක්. විකුණන්න ඉදිරිපත් කරලා ඇති. නමුත් විකුණුන්නේ නෑ. 2023 12:31 දිනට තොගයේ වටිනාකම තමයි රුපියල් 88000. ගේන්න ජංගම වත්කම් වලට. මේක වත්කම. ඔන්න පළවෙනි ගැලපිල්ල දාන විදිය. අවසන් තොගය. අන්තිමේට තියෙන තොගය. රුපියල් 88000ක් වටිනා තොගයල්ල තියෙනවා. දෙවනි පූල්ලගේ. හරියට බින්දු දාන්න. 88000යි. හරිද මෙතනට එනකම්? හරි. ඔන්න පළවෙනි අතිරේක තොරතුරු දාන්න. ඉස්සල්ලාම ගේනවා ලාභ හෝ වලාභ ප්‍රකාශනයේ අවසන් තොගය දෙනට. ඊට පස්සේ ගේනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසන් තොගය කියලා 88000. තැන් දෙකයි. අවසන් තොගය යන්නේ ලාභ හෝ වලාභ ප්‍රකාශනයේ අවසන් තොගයටයි මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ අවසන් තොගයටයි. හරි. ඒක දැම්මා. තවත් ගැළපිල්ලක් තියෙනවා. බෙදා හැරීමේ රට 100ට 5ක් බැගින්ද ලීබඩු උපකරණ 110 බැගින්ද සරල මාර්ග ක්‍රමයට ෂෙයා කරනු ලැබේ. ෂෙයා වීම සමානයි වාර්ෂික ෂෙයා. දැන් සූත්‍ර බැරි වුණොත් එහෙම මම දෙකක් ගහනවා. පිරිවැයරින කලින් වීඩියෝස් බලන්න කරලා නැත්නම් අමතකයි නම් කරලා තියෙන්නේ සුන්බුන් නගය. බෙදනවා පළදායි ජීවිත කාලේ. අඩේ මේකේ පළදායි ජීවිත කාලේ නෑ. මම සූත්‍ර දෙකක් කියලා දුන්නා මතකද? වාර්ෂික ෂෙයා සමානයි අනිත් එක මොකක්ද? පිරිවැයරින සුන්බුන් අගය පළදායි ජීවිත කාලේ නැත්තම් මොකද කරන්නේ? ප්‍රතිශතයෙන් වැඩි කරනවා. එහෙනම් මේක ප්‍රතිශතයට අදාළ ගානක්. පිරිවැයරින සුන්බුන් අගය වැඩි කිරීම ප්‍රතිශතය. ඔන්න සූත්‍ර දෙකක් මතක් කරා. එහෙනම් ඉන්නේ දෙවෙනි සූත්‍රයට. සූත්‍ර දෙකම මතක තියෙන්න ඕනේ. මොන විදිහට ඒද දන්නේ නැහැ ඔයාලගේ අවුරුද්දේ. හරි? ඒක නිසා හොඳට ගාන හදන්න බලන්න යන්න ඕනේ. එහෙනම් අපි මොකෙන්ද හදන්නේ? වාර්ෂික ෂෙයා. ඔයත් ලියන්න ඕනේ මේක. වාර්ෂික ෂෙයා සමානයි පෙරවැඩ වලට පිරිවැයරින සුන්බුන් අගය බෙදීම නෙමෙයි පළදායි ජීවිත කාලේ නෑනේ. මාත් අරද්ද 100ට ගාන. ඉස්සල්ලාම එක කීයද? 105යි. මොකක්ද 105ක් බැගින් වසරකට ෂෙයා කරන්න කියන්නේ? බෙදා හැරීමේ රට. දුවගෙන යන්න ශේෂ පිරික්සමට. බෙදා හැරීමේ රට පිරිවැයට රුපියල් ලක්ෂ 4යි. පිරිවැය කියන තැනට ගේන්න. සුන්බුන් නගයක් තියෙනවා කියලා කොහෙවත් කියනවද? නෑ. එහෙනම් බිඳුවයි. වැඩි කරන්න 100%. මෙහෙම ලිව්වත් හරිනේ. බිඳුවර කොහොමත් අගයක් නෑ. ලක්ෂ 4ටම නෑ. එහෙනම් 4000යි. 4 20යි. 20000යි. අවුරුද්දකට ෂෙයා කරන්න ඕනි බෙදා හැරීමේ මෝටර රථ. බෙදා හැරීමේ විශේෂණ පදයක් එක්ක තියෙන්නේ. බෙදා හැරීමේ මෝටර රථ ෂෙයා කරන්න 105ක්. කෙලින්ම ගේන්න එක බෙදා හැරීමේ වියදම් වල බෙදා හැරීමේ රථ ෂෙයා. රුපියල් 20000යි. පළවෙනි තීරුවට.
බෙදා හැරීමේ රතයක් කියන්නේ මොකද්ද? ජංගම නොනවත්කම. ගේන්ද මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයට. බෙදා හැරීමේ රත පිරිවැය මෙන්න මෙතන රූල් 3 නම් ටික දාන්න අමතක වෙලා තියෙනවා. දාගෙන යන්න. මම මතක දාකෘතිය කියලා දෙනකොට කිව්වා. පළවෙනි එක තමයි පිරිවැය, දෙවෙනි එක තමයි සමුච්චිතශය, තුන්වෙනි එක තමයි ධාරණාගය. ඔයත් දාගන්න. පිරිවැය තීරුව, සමුච්චිතශය තීරුව, ධාරණාගය. පිරිවැය ගානේ තියෙනවා ලක්ෂ 4යි. බලන්න ගිහිලා ගන්න. සමුච්චිතශය එකතු විච්ච ශය බලන්න ශය වෙන් කිරීම තියෙනවද කියලා 2023 ගානේ. ශය වෙන් කිරීම තියෙනවා. බෙදා හැරීමේ රත ශය වෙන් කිරීම 2023 1 දිනට අවුරුද්ද පටන් ගන්න දවසට ශය වෙන් කළලු 40000. මේ අවුරුද්දේකට 40000 එකතු නම් කීයද මුළු ශය? 60000යි. සමුච්චනය කියන්නේ මේ තියෙන්නේ අවුරුද්ද ශය. ඒ කියන්නේ 2023 1 ඉඳලා 2023 12:31කින් ඉවර වෙන දවස වෙනකම් අවුරුද්දකට. මේ තියෙන්නේ 2023 12:31 ඉවර වෙන අවුරුද්ද. ඒ කියන්නේ 2023 1 පටන් අරන් 2023 12:31කින් ඉවර වෙන දවස වෙනකම්. මේ ෂේ ටික මොකද්ද 20000 කියන්නේ? 2023 1 ඉඳලා 2023 12:31. මේ තියෙන කවදද වෙනකන්ද? මෙන්න මෙදාට වෙනකම්. 2023 1 දින වෙනකම්. එහෙනම් ඒ 40000ට මේ ගණනය කරපු ෂේ එකතු වුණාම සමුච්චනය වෙලා එකතු වෙලා ෂේ ටික 60000ක්. එහෙනම් ලක්ෂ 4න් 60000ක් අයින් කරාම ධාරණාගේ කීයද? ධාරණාගේ වෙන සූත්‍රය මතක ඇති කලින් මේ වගේ කියලා දුන්නා. පිරිවැයෙන් සමුච්චිත ෂේ අඩු කරාට පස්සේ තමයි ධාරණාගේ එන්නේ. ලක්ෂ 4න් 60000 ගියාම 3.40යි. ලස්සට ලියන්න. 3.40යි. පොඩ්ඩයි ඉඩමදී පොඩියට ලියන්න තව ටික. 3.40යි. හරිද? ඔයත් ලස්සනට බලාගන්න. ඔන්න ඒක ඉවරයි. තව තියෙනවා ලීබඩු උපකරණ ෂේ කරන්න. ආයෙත් මකල හදන්න වෙන්නේ. ඒකත් ප්‍රතිශතයට තියෙන්නේ. එහෙනම් මොකක්ද සූත්‍රේ? වාර්ෂික ෂේ සමානයි පිරිවැය ඍණ සුන්ගුණකය වාර්ෂික ෂේ සමානයි මේ පිළිවෙලට ලියන්න ඕන පේන්නේ බෑ. පිරිවැය ඍණ සුන්ගුණකය වැඩි කරනවා 100ට කියන්නේ එක 10යි. බලන්න මේ අවුරුද්දට ෂේ වෙලා තියෙන ගාන. දැන් දුවලා ගිහිල්ලා හොයන්න ලීබඩු හා උපකරණ පිරිවැය 1,20,000යි ගාන බලන්න. බලන්න පල්ලහැරම් වෙන්න තියෙන පිරිවැයට කියලා වරහන් කළා. සුන්බුන්නගේ මේකෙත් නෑ බිඳුවයි වැඩි කරනවා 110න්. මෙහෙම ලිව්වත් හරි. 1.20යි කොහොමද මෙතනින් අපි බිඳු දෙක කපලා ගමු. මේක කටු වැඩනේ. මෙතන බිඳු දෙක කැපුණා 12,000යි. මේ අවුරුද්දට එහෙනම් ලීබඩු උපකරණ කියන්නේ පරිපාලන වියදමක්. ඒවා වියදම් වර්ගීකරණය දුවාට කියලා දුන්නා. මේවා මතක තියෙන්න ඕන. 1.20 කියන්නේ 12,000යි. අවුරුද්දටනේ බලන්න ෂේ වෙන් කරලා තියෙනවද කියලා ලීබඩු උපකරණවල දුවගෙන යන්න ෂේ වෙන් කිරීම. ලීබඩු උපකරණ ෂේ වෙන් කිරීම. ලීබඩු උපකරණ ෂේ වෙන් කිරීම. නෑ. එන ෂේ වෙන් කළා නෑ මේ අවුරුද්ද ෂේ ටික විතරයි. ඒ ටික කෙලින්ම ගේනවා මෙතනට 12,000යි. අර විදිහනම් පිරිවැය බලන්න. ලීබඩු උපකරණ පිරිවැය ඇවිල්ලා 1.20යිනේ 10ක් වෙන් කරපු හින්දානේ 1.20ෙන් 12ක් ගියොත් එහෙම 1.8යි 3.40 උඩින් ධාරණකය 1.8යි මෙතනට එනකම් හරියද? ඔන්න ගැළපිලි දෙක ඉවරයි. මේක තමයි අමාරුම. ඉස්සල්ලා මත තියන්නේ ගැළපිලි වලට. දැන් තමයි යන්නේ ශේෂ පිරික්සුමට. දැන් අපි පොඩ්ඩක් ශේෂ පිරික්සුමේ මාක්කයක් දාගන්න ඔයත් බෙදා හැරීමේ රත පිරිවැය අරන් ඉවරයි. බෙදා හැරීමේ රත ෂේ වෙන් කිරීම ටිකක් ගත්තනේ මෙතනට. ඒවත් ඉවරයි. ලීබඩු උපකරණ අරන් ඉවරයි. අවසන් තොගයත් අරන් ඉවරයි. ඒක අතිරේක තොරතුරු වල දුන්න එක.
ඔන්න අපි ගැලපිලි ටික දාගන්න. මෙතන තමයි මෙන්න මේ ටික දැම්ම කියන්නේ ඔයාලට දැන් මාකින් කරන කෙනා හරි දාගෙන ගිහිල්ලා. මම හිතනවා ඔයත් මේ විදිහට මගේ විදිහට හදාගෙන ආවා කියලා. හරිද? දැන් යමු උඩට. ගැනුම් ගේන්න මෙන්න මේ පළවෙනි තීරුව මෙන්න ගැනුම් ඉස්සරහට. බලන්න ඒව ලස්සට ලියලා තියෙන එකකින් ලේසිකම 3.80. ගන්න 3.80. ඊට පස්සේ විකුණුම් 5.50ක්. ඔයත් මගෙත් එක්කම යන්න ඕනි. 2023 1.1 පටන් ගන්න දවසේ තොගේ අර දුන්නේ අතිරේක තොරතුරු වල 12.31 ඉවර වෙනකොට අවසන් තොගේ මේක පටන් ගන්න තොගේ ආරම්භක තොගේ කියන්නේ ඒක නේ ආරම්භ කරනවා රුපියල් 80000ක තොගයකින් තමයි ආරම්භ කරලා තියෙන්නේ. හරි අන්න ගෙනීමේ කුලී එකතු කරනවා මෙතනට. ගෙනීමේ කුලී කීයද? 10000යි. පැටවීමේ තියෙනවද බලන්න. සමහරට තියෙන්න පුළුවන් කමක් නැහැ. දැන් එකතු කරන්න යන්නේ නැහැ මොකුත්. මේ 10000යි. දැන් යන්නේ උඩ ශේෂ පරීක්ෂක දිගේ පල්ලෙහාට එන්නේ. ණය ගැතියෝ 1.90යි. ණය ගැතියෝ කියන්නේ කවුද? ජංගම වත්කම් මේවා 10 පන්ති කියලා දුන්නේ. ණය ගැතියෝ අපේ කවුද? 1.90ක්. මේ වගේ බින්දු පිළිවෙලට දාන්න ඕනේ. දැන් මට පේනවා මේ 88 10යි 90යි එක පැත්තක තියෙන්න ඕනේ. මට පොඩ්ඩක් ඊට මදි වෙලක් තියෙනවා. නමුත් මම දන්නවා කොහෙට දාලා දෙන්න කියලා. පිළිවෙලට එන්න ඕනේ. බින්දු ටික මෙන්න මේ විදිහට එන්න ඕනේ. බැංකු ණය නෑ. ඔන්න ණය හිමියෝ. ණය ගැතියෝ ඔන්න මග හැරෙන්න බෑ. ඔයාලට ඔය අඩුපාඩු වෙන්න පුළුවන්. ණය හිමියෝ 2.44ක්. ජංගම වගකීම් ඔයා දැනටමත් දන්නවා 10 පන්ති ඉඳලා. ණය හිමියෝ 2.44යි. බලන්න ගාන බලන්න 100ට 10 බැංකු ණය 100ට 10 මොකක්ද මේ 100ට 10 කියන්නේ? ඔන්න ගැලපිල්ලක්. අතිරේක තොරතුරු වල දෙන්නේ නැති ගැලපිල්ලක්. මේක නිකන් ගෙනියලා හරියන්නේ නැහැ බැංකු ණය කියලා. මෙතන පේන්නේ නැති ගැලපිල්ලක් තියෙනවා. මොකක්ද ඒ? 100ට 10යි. බැංකු ණය කීයද? ලක්ෂයයි. එහෙනම් 100ට 10 කියන්නේ මේ මොකද්ද? පොලිය. මම මතකද කලින් ටියුට් එකේ කිව්වා බැංකු ණයක පොලිය කියන්නේ අපේ වියදමක්. ලක්ෂයට 110ක් කියන ගාන හදන්න ඕනෙත් නැහැ. රුපියල් 10000. එහෙනම් රුපියල් 10000 ඉස්සල්ලාම ගේන්න මූල්‍ය වියදම් වලට. මේවා අපි අරමුදල් ගත්තේ වන්නේ ගෙවන්නේ බැංකු ණය පොලිය කියලා ලියන්නේ. බැංකු ණය පොලි රුපියල් 10000යි. දැන් බලන්න බැංකු ණය පොලි කියලා ගෙවලා තියනවද බලන්න. ආන්න බැංකු ණය පොලි යටට බලන්න ගෙවු ණය පොලිය. ඔන්න මම පෙන්වන උපචිත සංකල්පය. ගෙවලලු රුපියල් 6000ක්. එහෙනම් දැන් දන්න කෙනා කියන්න ඕනි ගෙවිය යුතු රුපියල් 4000ක්. මෙන්න ගැලපිල්ල පේන්නේ මේවා. පොලිය තියෙනවා රුපියල් 10000ක්, ගෙව්වලු රුපියල් 6000ක්, 4000ක් ගෙවිය යුතුයි. ගෙවිය යුතු ඒවා කොහෙද දෙන්නේ? මෙන්න මෙතනට. අයියේ ගෙවිය යුතු වියදම් කියන ඒවා මම කලින් ටියුට් එකේදී කතා කරා. ගෙවිය යුතු වියදමක් කියන්නේ වගේ ජංගම වගකීමක්. ගෙවිය යුතු පොලි 4000යි. සර් මට ඒක තේරුන්නේ. මේ අහගන්නකෝ. බැංකු ණය කීයද? ලක්ෂයයි. බැංකු ණයට පොලිය කීයද? 110යි. ගණනය කරනවා ලක්ෂයට 110ක් රුපියල් 10000යි. ආයෙ මේක හදන්න ඕනිද? හදන්න ඕන මෙතන දාන්න 110යි. කතා මොනවාද? බින්දු දෙක කැපුණා 10000යි. ඔස් ලේසි නෝ පහේ පන්ති හදන්න. දැන් පල්ලෑ කියනවා ගානේවා බලන්න ඕනි. මොනවා හරි වියදමක් නැවිලා දෙන්නේ බැංකු ණය පොලියක් කියන්නේ බැංකුවට ගෙවන්න ඕනි. එහෙනම් බැංකු ණය ගෙවලාද පොලි? ඔක්කොම ගෙවලා නම් ප්‍රශ්නයක් නෑ. 10000ක් ගෙවිය යුතුයි. ගෙවලා තින්නේ 6000යි. එහෙනම් තවත් ඉතිරි මේ අවුරුද්දට ගෙවිය යුතු ඇත 4000ක්. ගෙවිය යුතු ඇත. හරි නේද සිංහල? ගෙවන්න තිබ්බා කාලච්ඡේදයට අදාළව 10000යි. ඇයි මෙතන එහෙනම් මුද්‍රෙන් ගෙවලා තියෙන 6000යිනේ මෙතන 6000 දාන්න නැත්තේ? මම කිව්වා උපචිත සංකල්පයේදී ගෙව්වා නැතා කියන එක අපිට වැඩක් නැහැ. කාල පරිච්ඡේදයට එන්න ඕනි කීයද? ඒ ගානයි ලාභ හෝ අලාභ ප්‍රකාශනයට එන්නේ. 10000 තමයි එතනට එන්නේ. 6000 නෙවෙයි. 6000 ගන්න අපේ ගැලපිල්ල කොහොමද හදාගන්නේ කියන්නේ. 4000 ගන්නයි. 10000ක් ගෙවන්න ඕනි තැන 6000ක් ගෙවුවා නම්
ඉතිරි තව 4000ක්. ඒකට අපි කියනවා ගෙවන්න ඕනි ගාන, ගෙවිය යුතු ගාන. මෙන්න ණය පොලි. හරි. ඒ ගැලපිල්ලත් හරි. තව ටිකක් ඉස්සරහට යන්න. බෙදා හැරීමේ රතශය පිරිවැය ගත්තා. බෙදා හැරීමේ රතශය වෙන් කිරීම ගත්තා. ලීබඩු උපකරණ ගත්තා. ඒවා ටික දාගන්නත් කිව්වා. විදුලි ගාස්තුව පරිපාලන විදුලිය කියන්නේ පරිපාලන වියදමන්නේ. විදුලිය කීයද? රුපියල් 60000ලු. ලොකු ලයිට් බිලක් වගේ. ප්‍රචාරණ වියදම් බෙදා හැරීම මේවා බලන්න ටියුට් එකේ තියෙනවා. මම පැහැදිලි කරලා තින්නේ වීඩියෝ බලපු නැති කට්ටිය ඉන්නවනම් කියලා බලන්න ආයෙ. 44000යි. ඊට පස්සේ මුදල් ශේෂය. මුදල් කියන්නේ අපේ මොනවාද? ජංගමවත්කම එක කවුරුත් දන්නවා. මේවා 10 පන්තියේදී කතා කරලා තියෙන්නේ. 10 මුල. මුදල් ශේෂය රුපියල් 44000යි. ප්‍රාග්ධනය කියන්නේ හිමිකම පටන් ගන්න දවසේ හිමිකම තිබිලා දෙනවා. ප්‍රාග්ධනය කියලා මෙතන ඉස්සල්ලාම තීරුවට ගේන්න. දෙවෙනි තීරුවට ගේන්න ඔයා. ගැළපිලි මොකුත් නැහැ නේ ගැණිලි අඩු කරන්න. ලක්ෂ 4ක්. හරි. ඔච්චරයි. දැන් දින සුළු කරන්න. එකතු කරන්න කිව්වනම් කාටත් පුළුවන්. ආපසු යවන්නේ බිඳුවයි මේ තුනම එකතු කරලා පල්ලෙහාට ගන්න. 0.3යි 0.4යි 8යි 8යි 16යි 16යි 1යි 17න් 7යි එකක් ඉතිරි 4යි. බිඳුවයි ඒ කියන්නේ මෙතනට එන්නේ විකිණීම සඳහා ඉදිරිපත් කළ තොගේ පිළිවෙය 4,70,000ක්ම තමයි. 4,70,000ක් කියන්නේ ඒක ගන්නකො මෙන්න මෙතනට. මේ උත්තරේ 4,70,000යි. 4,70,000න් අඩු කරන්න 88,000ක්. 0.3යි මෙතනටනේ 10න් 8ක් ගියොත් 2යි 6න් මේක මෙතනට 6න් 8ක් ගියොත් බෑ 16න් 8ක් 8යි 3යි 82යි 550න් 3යි 82ක් ගියොත් කීයද 0.3ට 0.3යි 10න් 2ක් 8යි 4යි 14න් 8ක් 6යි 4යි 1යි වෙනත් ආදායම් මොකුත් නැහැ. බෙදා හැරීමේ වියදම් එනවා දෙවෙනි තීරුවට ගන්න 64000යි. එකතු කරන්න දන්නවනේ නේ. දන්නේ නැද්ද? ඊට පස්සේ 60000යි 12000යි කියන්නේ 72000යි 10000යි වෙනත් වියදමුත් නැහැ. මේ තුනේම එකතු කරන්න 64000 72,000 මුළු වියදම ගන්න නෙවෙයි 10,000 කීයද 0.3යි මම වගේම කරන්න මේව පැටලෙනවා 6යි 7යි 7යි මෙතන 7යි මෙතනත් 1යි 7යිනේ 14යි 1.46යි මෙන්න මුළු වියදම 1.46,000යි 1.46,000 කියන අඩු වෙන්න ඕනේ වරහණක් දැම්මා 1.68න් වියදම් ටික අඩු කරන්න ඕනේ වෙනත් ආදායම් තිබ්බනම් එකතු කරලා මෙතනට ගන්නවා වෙනත් ආදායම් නැහැ 1.68න් 1.46ක් ශුද්ධ ලාභය එනවා 0.3යි 8න් 6ක් 2යි 4න් 6න් 4ක් 2යි 22,000 ශුද්ධ ලාභය කියනවා ප්‍රාග්ධනයකට ලාභ ලබන්න ඕනේ අයිතිකරු හිමිකමට එන්නේ ශුද්ධ ලාභය 22,000යි මේ තියෙන්නේ ලක්ෂ 4නේ ලක්ෂ 4යි 22,000යි කියන්නේ 4,22,000යි පේනවා කියලා හිතනවා zoom කරලා බලන්න මත් පේනවනේ පොඩි බෝඩ් එකක් ඔයාලට කියලා දෙන්න හදන මහන්සිය ඊට පස්සේ මෙතන 3යි 40ට 1යි 8ක් එකතු කරොත් 8යි 4යි 4යි 0.3 4,48,000යි මේ තුනේ එකතුවක් ගන්න 0.3ක් කෙලවරට එනවා හරි ඊට පස්සේ මෙන්න මෙතෙන් පොඩ ලියා ගන්න 88 තියෙනවා 190 තියෙනවා 44 තියෙනවා 8යි 4යි 12න් 2යි එකක් ඉතිරි 9 9 18යි 18යි 4යි 22න් 2යි දෙකක් ඉතිරි 322යි 322යි
ඊට පස්සේ 422යි මෙතන මෙතන සෝරි බැංකු ණය දාන්න අමතක වෙලා තියෙනවා. උතර මතක තියාගන්න බැංකු ණය විතරයි ඔයාලා දෙන්නේ ගොඩක් දුරට. බැංකු ණය තියෙනවද බලන්න ජංගම නෝනෝ කිව්වල. යම් බැංකු ණය හොයන්න අමතක වෙලා තියෙන 100 ලක්ෂය දාන්න අමතක වෙලානේ. ලක්ෂය දාන්න මෙතනට පුළුවන්. ඉස්සෙල්ලා මතක් කරේ නෑනේ මට ඇහුන්නේ නෑ. කිව්වනේ. සතන්ට දාන්න ඕනේ කියලා. ඒකනේ මට ඇහුන්නේ නෑ සෝරි. දැන් දන්නවනේ. හරි ලක්ෂය දැම්මා. මෙතන තියෙන 2.44 හතරක් එකතු වුණාම තව ඇයි ගෙවිය යුතු කොලියාවනේ. තව 2.44යි 2.48යි වෙනවා. 2.48යි. දැන් හිමිකමේ එකතුව 4,20,000යි ජංගම නොවන වත්කම් වගකීම් ලක්ෂයයි මෙන්න මේ තුන එකතු කරාට පස්සේ උත්තරේ බලන්න. 4.22යි ලක්ෂයයි 2.48යි. බිංදුවයි එකක් ඉතිරි 4.3යි එකක් ඉතිරි නෑ අතින් එකක් බොරු කියන්න එපා මොනවද මේ ගණන් 770යි 770යි බිංදු 3යි ඔයාලටත් ඒක නේද ආවේ බලන්න හරිද මම තව පොඩ්ඩක් ඉන්නද එන වීඩියෝ එක පොඩ්ඩක් නතර කරන්න ඔයාලා බලන්න කොහේ හරි වැරදිලාද කියලා හරිද වැරද්ද හම්බුණාද එකතු කරන්න බෑ නේද මං වගේද ඉස්සුද මට එකතු කරන්න පුළුවන් හරි දැන් මෙහෙම 740ක් ආවේ හිමිකමට එකතු කරා වගකීම් දැන් සමීකරණය මතක එක්කනකොට මතක් වෙනවා මේ දෙක එකතුවට සමාන වෙන්න ඕනේ වත්කම් වල එකතුව 448යි 322යි එකතු කරාම එන්න ඕනේ 770 බිංදුවයි 1යි 4යි 3යි 7යි ෂාන් මරුනේ මෙන්න ගාන එහෙනම් මේ ළමයට ලකුණු 8න් 8යි ලකුණු 8න් 8යි මේ ළමයා නේදුවේ සර්නේ හැදුවේ එහෙනම් මේක හදන ළමයින්ටත් මේ වගේ ගාන බැලන්ස් වෙලා එන්න ඕනේ තේරුණාද ලකුණු 8න් 8ෙන්ද මේ විදිහට ලස්සට ගාන හදුවා කියන්නේ ලකුණු 8න් 8යි හරි අතහරින්න එපා යන් ඉස්සරහට මේ ගණන් ටික හදාගෙන එහෙනම් ඊළඟ අවුරුද්දේ ගානෙන් හම්බෙමු 2022 ගානෙන් මේ විදිහෙන් බැලන්ස් කරමු